හයි කාලෙකට පස්සේ අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු කොහොමද හරියට LinkedIn account එකක් create කරගන්නේ. ඒ වගේම LinkedIn එකෙන් ඔයාලට මොනවද කරන්න පුළුවන්? අපි කොහොමද මේකෙන් job එකක් හොයාගන්නේ වගේ දේවල්. ඉතින් මේ විදිහ ඔයාලට LinkedIn account එකක් නැත්නම් ඔයාලට පුළුවන් මේ විදිහට search කරලා අ, මෙන්න මේ link එකට ගිහිල්ලා account එකක් create කරගන්න. normal විදිහට අපි social media account එකක් create කරන විදිහටම ඔයාගේ information දීලා මෙතනින් account එකක් create කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ විදිහට account එකක් තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට පුළුවන් ඒක ලස්සන කරලා ගන්න. ඔයාලට පුළුවන් username password දීලා login වෙන්න. හරි. එතකොට LinkedIn එකට log වුණාට පස්සේ මම දැනටමත් username password දීලා තියෙන නිසා මට ඒ ටික දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයා log වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාගේ feed එක පෙන්වන්නේ. FB වගේම වෙනසක් නැහැ ඇත්තටම. මේ විදිහට අපිට එක එක දේවල් ටිකක් බලා ගන්න පුළුවන්. මේ හැම දෙයක් ගැනම මම ඔයාලට එක්ස්ප්ලেইন කරන්නම්. හැබැයි ඊට කලින් අපි බලමු මොකද්ද මේ LinkedIn කියන්නේ කියලා. ඉතින් LinkedIn කියන්නේත් ඔයා වෙන යූස් කරන Facebook, Instagram, Twitter ඊට පස්සේ වගේ අපිට යූස් කරන්න පුළුවන් එක සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක්. හැබැයි වෙනස තමයි මේක ගොඩක් අර work related. එහෙම නැත්නම් professional විදිහට ඔයාගේ connections හදාගන්න පාවිච්චි කරන්න පුළුවන් එක platform එකක් තමයි මේ LinkedIn කියලා කියන්නේ. ඉතින් මෙතනදී ඇත්තටම අපි අර FB එකේ Instagram එකේ දානවා වගේ post දාන්නේ නැහැ. ගොඩක් වෙලාවට කියන්නේ හැම වෙලේම අපි work related දෙයක් එහෙම නැත්නම් වාගේ education related දෙයක් ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයාගේ degree එකේ මොනවා හරි ඔයා කරන දෙයක් එහෙම නැත්නම් ඔයා job එකක් කරනවා නම් ඒකට අදාළ දෙයක් ඒ වගේ දේවල් තමයි අපි මෙතනදී post කරන්නේ. එහෙම නැතුව අපි අර trip ගිහිල්ලා දාන ෆොටෝ ඊට පස්සේ selfie ඒ වගේ දේවල් කවදාවත් LinkedIn එකේ ගොඩක් වෙලාවට LinkedIn එකේ එහෙම දේවල් දාන්නේ නැහැ. හරි ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් උඩ තියෙනවා මේ තියෙන home එක. ඊට පස්සේ අපිට දැන් FB එකේ අපි friendsලා හදා ගන්නවා. Instagram එකේ followersලා ඉන්නවා. අන්න ඒ විදිහට අපිට පුළුවන් LinkedIn එකේ network එකක් හදා ගන්න. ඒකට අපි කියන්නේ connections කියලා ඇත්තරම. ඔයාලට තව කෙනෙක් එක්ක connect වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාලට අපිට invitations දාන්න පුළුවන්. ඔයාලට කැමති නම් accept කරන්න පුළුවන්. නැත්නම් ignore කරන්න පුළුවන්. ඒ විදිහට අපිට පුළුවන් මේක ඇතුලේ connections හදාගන්න. ඒ වගේම වෙනමම field එක මේ section එකක් තියෙනවා jobs කියලා. අපි ඒක ගැන අන්තිමට කතා කරමු. ඒ වගේම අනිත් social media වගේම ඔයාලට මෙතන message කරන්න පුළුවන් තව කෙනෙක්ට. notifications බලා ගන්න පුළුවන්. ඊළඟට අපේ profile එක ඊට පස්සේ business වලට අපිට වෙනම මේක LinkedIn එක use කරන්න පුළුවන්. ඒ කියන්නේ අර FB කියන pages හදන්නේ අපි business එකට වෙනම. අන්න ඒ විදිහට. ඒ වගේම LinkedIn learning තියෙනවා අපිට. ඒ දේවල් ගැන අපි පස්සේ කතා කරමු. මුලින්ම අපි බලමු කොහොමද හරියට ඔයාගේ account එක create කරගන්න කියලා. ඉතින් මෙන්න මේ පැත්තේ අයිනෙන් පෙන්නන ඔයාගේ account එක. මම මෙන්න මේ විදිහට මගේ account එක හරහා ඔයාලට explain කරන්නම්. මේ කොහොමද අපි මේක ලස්සනට හදාගන්න කියලා. හරි. එතකොට ඉස්සෙල්ලාම තියෙනවා වගේ profile picture එක. මේකට ඇත්තටම අර formal විදිහට ඉන්න එහෙම නැත්නම් professional photo එකක් දාන්න පුළුවන්. ගොඩක් වෙලාවට recommend කරන්නේ selfie එහෙම දාන්න නැතුව මොකක් හරි professional දෙයක්. ඔය CV වලට ගන්න photos තියෙන අන්න ඒ වගේ හරි නැත්නම් ප්‍රශ්නයක් නැහැ. professional photo එකක් නම් හොඳයි. ඒකක් තමයි අපි ගොඩක් වෙලාවට LinkedIn එකේ profile picture එකට දාන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා වගේ අර අපි FB එකේ cover image එක දාන්නේ. අන්න ඒ විදිහටම මෙතන ෆොටෝ එකක් දාගන්න පුළුවන්. ඒකටත් දැන් මම නම් මේ විදිහට මේ මගේ areas ටික නම email address එක තමයි දාලා තියෙන්නේ. මේ image එක මම හදාගත්තේ Canva එකෙන්. ඔයාලත් පුළුවන් Canva එකෙන් මේ create කරගන්න. මේක ඇත්තටම තිබ්බ template එකක්මයි. මම පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නේ මෙතන. එහෙම නැත්නම් Google එකෙන් download කරලා image එකක් දාගන්න පුළුවන්. LinkedIn banner images කියලා search කරොත් ඔයාලට මේකට හරියනවා මේක එක නිකන් quotes තියෙන ඒවා එහෙම නැත්නම් මොකක් හරි professional photo එකක් ගන්න පුළුවන්. එහෙම දෙයක් දාගන්න පුළුවන් නැත්නම් ඔයාටම මේ personal විදිහට මේ වගේ එකක් create කරලා දාගන්න පුළුවන්. හරි. ඒ විදිහට තමයි අපි ඉස්සෙල්ලම මෙන්න මේ දෙක දාන්නේ. ඊළඟට තියෙනවා ඔයාගේ නම. මේක මම හිතන්නේ create කරද්දී තමයි ඔයාගේ නම දෙන්නේ. අර අපි සාමාන්‍යයෙන් අර Instagram එකේ දාන usernames තියෙන්නේ අර ලස්සන ලස්සන ඒවන්නේ වගේ දාන්න නැහැ. ඔයාගේ first name and last name මේ විදිහට දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි bio එකක් දාගන්න පුළුවන් මෙතෙන්ට. අපි ඒකත් අර FB Instagram එකේ දානවා වගේ මොකක් හරි කියන්නේ ඒ වගේ දාන විදිහට නෙමෙයි.
ගොඩක් වෙලාවට අපි ප්‍රොෆෙෂනල් විදිහට FB එකේ එහෙම දාන්නේ නැහනේ. හැබැයි මේකෙදි ඔයා මොනා කරන කෙනෙක්ද ගොඩක් වෙලාවට මම හිතන්නේ මේ වීඩියෝ එක බලන අය අන්ඩර් ග්‍රැජුවේට්ස්ලා වෙන්නේ නැති. එතකොට ඔයාලට පුළුවන් මෙතන අන්ඩර් ග්‍රැජුවේට් කියලා දාන්න. එහෙම නැත්නම් මොන අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක්ද? බිස්නස්ද ITද මොකක්ද වගේ ෆීල්ඩ් එක කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ජොබ් එකක් කරනවා නම් ඒකට රිලේටඩ් දෙයක් මේ විදිහට දාගන්න පුළුවන්. ඊට පස්සේ මොනවා හරි ලින්ක්ස් ඔයාලට මෙතනින් ඇඩ් කරන්න පුළුවන්. මේක එඩිට් කරන විදිහ මම පෙන්නන්නම්. මෙතනින් තමයි මේ දේවල් ටික දාන්නේ. first name last name ඊට පස්සේ මේ තියෙන වගේ headline එක bio නෙමෙයි ඒකට headline කියන්නේ. ඊට පස්සේ පොසිෂන් එක මේවා අපි පස්සේ තමයි ෆිල් කරන්නේ. ඊට පස්සේ තමයි මේ ටික පෙන්වන්නේ. ඔයාලට මොනවා හරි වෙබ්සයිට් එකක් තියෙනවා නම් ගොඩක් වෙලාවට IT කරන ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාලට පර්සනල් වෙබ්සයිට් එකක් තියෙනවනේ. ඒකේ ලින්ක් එක දාන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොනවා හරි දැන් මම දාලා තියෙන YouTube channel එක ඒ වගේ දෙයක් හරි මොකක් හරි ඔයාලට අදාළ දෙයක් මේ තෙන්ට ලින්ක් කරන්න පුළුවන්. වෙබ්සයිට් එකක් හරි මොකක් හරි. හරි. ඊළඟට මෙතන ඇනලිටික්ස් තියෙනවා. මේවා නම් ඇත්තටම මේ කියන්නේ අනිත් අයට පෙන්වන දේවල් නෙමෙයි. ඔයාගේ ප්‍රොෆයිල් එක කී දෙනෙක් වීව් කරාද ඊට පස්සේ පෝස්ට් ඉම්ප්‍රෙෂන්ස් ඔයාගේ මේ සර්ච් අපියරන්ස් කීයක් තියෙනවද ඔයාගේ ප්‍රොෆයිල් එකේ ඒ දේවල් තමයි පෙන්වන්නේ. ඉතින් මේ ඇනලිටික්ස් ඔයාලට මෙතනින් ගිහින් බලන්න පුළුවන්. ඒ ටික මම හිතන්නේ ලොකුවට වැදගත් වෙන්නේ නැහැ. ඒක පර්සනල් දෙයක් නිසා ඒක ඔයාලට ප්‍රයිවට් බලා ගන්න පුළුවන්. අනිත් අයට ඒ දේවල් කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ. හරි. ඊට පස්සේ තියෙනවා වගේ about section එක. මේකත් අර FB වල වගේ ඔයාට ඔයා ගැන පොඩි description එකක් දාන්න පුළුවන්. ඔයා මොනවද කරන්නේ? ඊළඟට ඔයාගේ ස්පෙෂල් මොනවා හරි දේවල් තියෙනවද? එහෙම නැත්නම් ඔයාගේ key areas මොනවද? ඒ වගේ දේවල් මෙතෙන්ට include කරන්න පුළුවන්. ඉතින් ඔයා අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් නම් ඒ කතාව කියන්න පුළුවන්. මේක ඇත්තටම අර CV එකේ අපි දාන්නේ අර සමරි එකක් ඉස්සෙල්ලම අන්න ඒ වගේම දෙයක් තමයි මෙතෙන්ටත් දාන්නේ. ඔයාට ඕන CV එකේ තියෙන එකම හරි ප්‍රශ්නයක් නෑ මෙතෙන්ට දාන්න පුළුවන්. ඉතින් අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් නම් ඔයාගේ කොහෙද යුනිවර්සිටි එක මොනවද කරන්නේ මොනවද ඔයා ඉගෙන ගන්නේ ඊළඟට ඔයාගේ ඒරියාස් මොනවද ඒකට අමතරව ඔයා මොනවා හරි කරලා තියෙනවද ඔයාගේ ස්කිල්ස් ඉන්ට්‍රස්ට්ස් ඒ වගේ දේවල් දාන්න පුළුවන්. ඉතින් ඇත්තට මේක මේ ඔයාට chat GPT එකෙන් අරගෙන ඔයාගේ ඉන්ෆර්මේෂන් දීලා ගන්න පුළුවන්. ඉතින් ඒක ඇත්තට අමාරු දෙයක් නෙමෙයි. හරි. ඊට පස්සේ featured කියලා section එකක් තියෙනවා. මේ sections අපි පස්සේ තමයි add කරන්නේ. මම ඒක අන්තිමට කියලා දෙන්නම්. ඊළඟට මෙතන තියෙනවා ඔයාගේ post ඊට පස්සේ ඔයා කමෙන්ට් කරන ඒවා images ඒවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාට post කරන්න පුළුවන්. අපි නිකන් අර FB එහෙම දානවා වගේ post කරන්න පුළුවන්. ඉතින් මෙතනදී දැනගන්න ඕන ස්පෙෂල්ම දෙයක් තමයි අපි මම අර කලිනුත් කිව්වා වගේ අපි අර FB එකේ එහෙම දානවා වගේ දේවල් දාන්නේ නැහැ. ගොඩක් වෙලාවට ප්‍රොෆෙෂනල් දෙයක් තමයි දාන්නේ. ඉතින් මම දාලා තියෙන්නේ මම වැඩ කරන තැන මගේ ජොබ් එකට රිලේටඩ් දේවල් තමයි ඔක්කොම මම මේ විදිහට ෂෙයා කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් ඔයාටත් දාන්න පුළුවන් මොකක් හරි කැප්ෂන් එකක් අරගෙන අර FB එකේ වගේම අපිට මෙතන මේ මෙන්ෂන් කරන්න පුළුවන් මේ විදිහට මේ මොන හරි ලින්ක්ස් තියෙනවා නම් මේ වෙන accounts තියෙනවා නම් ඒවා අපිට මෙතන අර ටයිප් කරලා මේ විදිහට මෙන්ෂන් කරන්න පුළුවන්. ඒ වගේම එතකොට අනිත් අයට මේක ලයික් කරන්න පුළුවන් අර FB එකේ වගේ මේක රියැක්ෂන්ස් තියෙනවා. හැබැයි ඒකේ වගේ දේවල් නෙමෙයි ලයික් තියෙනවා, celebrate, support, love, insightful and funny. ඔය දේවල් ටික තමයි තියෙන්නේ. ඔයාලට අනිත් අයගේ post වලට උනත් මේ විදිහට react කරන්න පුළුවන්. ඒ වගේම connect කරන්න පුළුවන්, repost කරන්න පුළුවන්. repost කරනවා කියන්නේ අර අපි FB එකේ share කරනවා වගේ දෙයක්. ඒක අපි repost කරාම වෙන කෙනෙක්ගේ දෙයක් අපි repost කරොත් ඒක අපේ account එකේ පෙන්නනවා. ඊට පස්සේ අපිට ඕන නම් මේ post එක private වෙන කෙනෙක්ට send කරන්න පුළුවන් message එකක් විදිහට. ඊළඟට පහලින් බලා ගන්න පුළුවන් මේකේ impressions. analytics වලට ගියාම අපිට ඒක බලා ගන්න පුළුවන්. ඒක අනිත් අයට පෙන්වන්නේ නැහැ. ඔයාගේ අයට විතරයි ඒක පෙන්වන්නේ. මේ කියන්නේ ඔයාට විතරයි ඒ ටික පෙන්වන්නේ. impressions ඊට පස්සේ members-ලා කී දෙනෙක්ට reach වෙනවද? profile views, demographics ඒ හැම දෙයක්ම ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන්. හරි ඉතින් post එකක් දැම්මම මේ විදිහට තමයි පෙන්වන්නේ. මම නිකන් ඔයාට පෙන්වන්නේ මේ මොන වගේ දේවල්ද අපි post කරන්න කියලා. ඉතින් මගේ නම් මම වැඩ කරන තැන දේවල්ම තමයි share කරලා තියෙන්නේ. කරන දේවල්. ඊට පස්සේ undergraduate කාලේ කරපු projects එහෙම share කරලා තියෙනවා. ඒ කාලේ කරන දේවල්. ඉතින් ඒ වගේ දේවල් තමයි අපි LinkedIn එකේ share කරන්නේ. FB Instagram දාන ඒවා මෙතනදී අපි දාන්නේ නැහැ. හරි. එතකොට post
දාන්නේ අපි ඒ විදිහට මම හිතනවා ඒක ක්ලියර් ඇති කියලා. ඊළඟට අපි යමු එක්ස්පීරියන්ස් කියන සෙක්ෂන් එකට. මෙතනදී ඔයාලට පුළුවන් ඔයාගේ එක්ස්පීරියන්ස් මොනවා හරි ඒ කියන්නේ වර්ක් කරනවා නම් ඒවා මෙතෙන්ට ඇඩ් කරන්න පුළුවන්. මෙතන තියෙනවා මේ ප්ලස් මාර්ක් එක එතනින් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේ එඩිට් එකට ගියාම අපිට මේකේ ඒ කියන්නේ ඕඩර් එක එහෙම චේන්ජ් කරන්න පුළුවන්. දැන්ට මම දාලා තියෙන නිසා තමයි මේක මේ විදිහට පෙන්වන්නේ. ඉතින් මෙතෙන්ට ගිහිල්ලා අලුත් පොසිෂන් එකක් අපිට ඇඩ් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔයාගේ ටයිටල් එක මොකද්ද? ඊට පස්සේ එම්ප්ලොයිමන්ට් ටයිප් එක. ෆුල් ටයිම්ද පාර්ට් ටයිම්ද කොහොමද වැඩ කරන්නේ? ගොඩක් වෙලාවට ඔයා අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් නම් ඉන්ටර්න්ෂිප් කරනවා ඇති. එතකොට මේක මේ විදිහට දාන්න පුළුවන්. ඊළඟට කම්පැනි එක ඕගනයිසේෂන් එක මෙතනදී ඔයා ටයිප් කරාම එයාලගේ ඒ කියන්නේ ඔෆිෂියල් පේජ් එක පෙන්නනවා. එතනින් ඔයාලට මේක සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ දැනටමත් ඔයා මේක වර්ක් කරන ගමන් නම් ඉන්නේ. මේක දාලා තියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ඒක ටික් එක අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ ස්ටාර්ට් ඩේට් එක මාසයේ අවුරුද්දයි ඉවර වුණා නම් දැනට වැඩ කරනවා නම් ඒක පෙන්වන්නේ නැහැ. දැනට වැඩ කරන්නේ නැත්නම් ඔයාලට එන්ඩ් ඩේට් එක දාන්න පුළුවන්. ඊට පස්සේ ලොකේෂන්, ටයිප්, ඩිස්ක්‍රිප්ෂන් මේ වාට කැමති නම් දාන්න නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඒ හැම එකම මේ මෙතන රෙස්ට්‍රික්ට් මාක් එකේ තියෙනව විතරයි මැන්ඩටරි වෙන්නේ. අනිත් ඒවා ඔයාලට කැමති නම් විතරයි දාන්න ඕනේ. ඊට පස්සේ ඔයා මේකෙන් මොනවා හරි ස්කිල්ස් එහෙම ඉගෙන ගත්තා නම් ඒවා ඇඩ් කරන්න පුළුවන්. ඒවා ප්‍රොෆයිල් එකේ වෙනම පෙන්නනවා. හරි. ඒ විදිහට තමයි එතකොට ඔයාගේ එක්ස්පීරියන්ස් එක දාන්නේ. ඊළඟට එඩියුකේෂන් කියලා වෙනම සෙක්ෂන් එකක් තියෙනවා. මෙතනදී ඔයාලට පුළුවන් ඔයා ඉගෙන ගත්ත දේවල් මේ කියන්නේ ඉගෙන ගත්ත තැන් යුනිවර්සිටි එකත් එක්ක ඔයා කරන ඩිග්‍රී එක මොනවාද? ඒ දේවල් මෙතනින් අර කලින් වගේම ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ දාන්න පුළුවන් මුලින්ම යුනිවර්සිටි එකේ නම මේ විදිහට. එතන මේ ලෝගෝස් එහෙම අපි දාන්න ඕනේ නැහැ. ඒවා ඔටෝමැටිකලි එයා ගන්නවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? දැන් ඔයා අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් නම් BSc ඔනර්සින් මොකක් හරි ඔයා කරන එක මෙතන ටයිප් කරන්න තියෙන්නේ. එතකොට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ඩිග්‍රී කියන තැන බැචලර්ස්ද මාස්ටර්ස්ද PhDද ඒක දාන්න පුළුවන්. ඊට පස්සේ ෆීල්ඩ් ඔෆ් ස්ටඩි එකට බිස්නස්ද ITද හෙල්ත් සයන්ස්ද මොනවා හරි කරන එකක්. ඊට පස්සේ ස්ටාර්ට් ඩේට්, එන්ඩ් ඩේට්, ග්‍රේඩ් එක කිව්වම මෙතනදී අත්‍තරම යාලා අදහස් කරන්නේ අර අපේ ක්ලාස් එක තියෙන්නේ ෆස්ට් ක්ලාස්ද සෙකන්ඩ් අපර්ද අන්න ඒක. ඉතින් ඔයාලට දැනට මේක දාන්න බෑ ග්‍රැජුවේට් වෙලා නැත්තම්. මෙතන ග්‍රේඩ් කියන තැනට මම ගොඩක් accounts වල දැකලා තියෙනවා ඔය ග්‍රේඩ් A B කියලා දානවා. ඒක නෙමෙයි මෙතන කියන්නේ. ග්‍රේඩ් එක කියන්නේ අපේ ක්ලාස් එක. ඉතින් මේ ග්‍රැජුවේට් වෙලා නම් ඉන්න එක දාන්න පුළුවන්. නැත්තම් ඒක හිස් තැනක් තියන්න ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහට දාන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒ කියන්නේ ඔයා ස්ටඩි කරන පිළිවෙලට දාලා තියෙනවා නම් හොඳයි. ඒ කියන්නේ මුලින්ම කරපේව පහලින් ඊට පස්සේ මෙහෙම වැඩි වෙන්න බැචලර්ස් ඊට පස්සේ ලොකුම එක අන්තිමට උඩට දාලා තියෙනවා නම් හොඳයි. ඉතින් ඒ විදිහට තමයි අපි এডুকেෂන් සෙක්ෂන් එක දාන්නේ. ඊට පස්සේ ලයිසන්ස් ඇන්ඩ් සර්ටිෆිකේෂන්ස් කියලා තියෙනවා. ඔයා මොනවා හරි සර්ටිෆිකේෂන්ස් කරලා තියෙනවා නම් ඒවා මෙතෙන්ට ඇඩ් කරන්න පුළුවන්. මට එහෙම අර ලොකු ඒවා තිබ්බේ නැති නිසා මේ හැකරන් කියන සයිට් එකේ කරපු මේ සර්ටිෆිකේෂන්ස් ටිකක් තමයි මම මේ දාලා තියෙන්නේ. ඒකත් ඔයාලට මෙතනින් ඇඩ් කරන්න පුළුවන්. මේ විදිහට ඒකේ නම ඊට පස්සේ ඒක කරපු ඕගනයිසේෂන් එක මොකක්ද ඊළඟට ඔයාලට ඒකේට අදාළ මොනවා හරි ලින්ක් එකක් තියෙනවා නම් ඒවත් මෙතෙන්ට ඇඩ් කරන්න පුළුවන්. ලයිසන්ස් සර්ටිෆිකේෂන්ස් හැම දෙයක්ම මෙතෙන්ට දාන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රොජෙක්ට්ස් කියලා සෙක්ෂන් එකක් තියෙනවා. මේක ගොඩක් වැදගත්. මම හිතන්නේ මේක බලන ගොඩක් අය IT රිලේටඩ් අය වෙන්නේ නැති. එතකොට දැන් IT කරන ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයා ගොඩක් වෙලාවට ප්‍රොජෙක්ට්ස් කරනවානේ යුනිවර්සිටි එකේ ඔය ගෲප් ප්‍රොජෙක්ට්ස් තියෙනවා. ඊට පස්සේ ඔයාගේ ෆයිනල් ඉයර් ඉන්ඩිවිජුවල් ප්‍රොජෙක්ට් එක තියෙනවා. ඊට පස්සේ ඔයා නිකන් තනියෙන් ආසාවට කරන ප්‍රොජෙක්ට්ස් ඇති. ඒ හැමදාම ඔයාලට මෙතෙන් ඇඩ් කරන්න පුළුවන්. මුලින්ම ඔයාගේ ටයිටල් එක දෙන්න. ඊට පස්සේ මොන කාලෙද කරේ. ඊට පස්සේ ඒක ගැන පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න පුළුවන්. ඒකෙන් ඔයා ඉගෙන ගත්ත ස්කිල්ස් දාන්න පුළුවන්. ඊට පස්සේ මීඩියා කියන තැනට ඉමේජස් දාන්න පුළුවන්. මම නම් ප්‍රොජෙක්ට්ස් වලට දාලා තියෙන්නේ හදපු සයිට් එකේ ස්ක්‍රීන්ෂොට් අරගෙන ඔයාලට ඒ විදිහට දාන්න පුළුවන්. එහෙම නැත්නම් මොන හරි ඩොකියුමන්ට්ස් තියෙනවා නම් සයිට්ස් ඔෆ් ප්‍රසන්ටේෂන්ස් ඒ විදිහට දාන්න පුළුවන්. ඊට පස්සේ දැන් හිතන්නකෝ ඔයා මේක යුනිවර්සිටි එකේ කරපු ගෲප් ප්‍රොජෙක්ට් එකක් කියලා. අන්න ඒ වගේ වෙලාවකදී මෙතන කන්ට්‍රිබියුටර්ස්ලා ඇඩ් කරන්න පුළුවන්. ඇඩ් කන්ට්‍රිබියුටර් කියන තැනට ගිහිල්ලා ඔයාගේ ගෲප් එකේ හිටපු මෙම්බර්ස්ලාගේ නම ටයිප් කරද්දී එයාලා ඒ කියන්නේ LinkedIn account එකක් තියෙනවා නම් එයාලා එතනින් පෙන්නනවා. ඒ කියන්නේ අපි අර FB එකේ මෙන්ෂන් කරනවා, ටැග් කරනවා වගේ වැඩක් තමයි මේ කරන්නේ. මෙතනින් ඔයාගේ යාළුවෝ ටික ඇඩ් කරන්න පුළුවන්.
ඊට පස්සේ associated with කියන තැනට ඔයා දැන් යුනිවර්සිටි එකේ නම් කරේ මේ දැන් අන්ඩර් ග්‍රැජුවේට් කාලේ කරපයක් නම් මේ ඒ යුනිවර්සිටි එක මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මම මේ අන්ඩර් ග්‍රැජුවේට් කාලේ කරපු ප්‍රොජෙක්ට්ස් කිහිපයක් තමයි ඇඩ් කරලා තියෙන්නේ. මේ ඊට පස්සේ UID සයන්ස් එහෙම හදපු ඒවා වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මේකට දාන්න පුළුවන්. එතනදී ස්කිල්ස් යටතේ ඔයාලට UI design ඊට පස්සේ හැදුවේ මොකෙන්ද Figma නම් ඒක. ඒ විදිහට ඒ දේවල් මෙතෙන්ට ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මම මේ ඔයාලට ඒ වගේ assignments එහෙම මෙතෙන්ට දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මමත් මේ දාලා තියෙන ඔක්කොම assignments. ඊට පස්සේ volunteering කියලා section එකක් තියෙනවා. මේ section දැන් ඔයාගේ account එකට යද්දි පෙන්වන්න නැත්තම් ප්‍රශ්නයක් නැහැ. මම පෙන්වන්නම් ඒක ගන්න කොහොමද කියලා. volunteering කියන තැනට ඔයා මොනවා හරි volunteer experience තියෙනවා නම් දාන්න. එහෙම නැත්තම් අපි මේ section එක අයින් කරමු. ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ස්කිල්ස් මේක වෙනම දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා උඩ අපි ප්‍රොජෙක්ට්ස් දාද්දී ඊට පස්සේ ජොබ් එක එහෙම ඇඩ් කරද්දී යාලා එතන ඉල්ලුවා මේ අපෙන් මොනවද ස්කිල්ස් කියලා. ඒ දේවල් මෙතන පෙන්නනවා. ඒ ටික ඔටෝමැටිකලි මෙතෙන්ට අවైలබල් වෙනවා. එහෙම නැත්නම් ඔයාට මෙතන මේ ප්ලස් මාක් එකෙන් වෙනම ස්කිල්ස් ඇඩ් කරන්නත් පුළුවන්. මේ විදිහට එයා සජෙස්ට් කරනවා ප්‍රොෆයිල් එක බලලා. එහෙම නැත්නම් ඔයාට මොනවා හරි ටයිප් කරලා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ රෙකමෙන්ඩේෂන්ස් තියෙනවා. ඔයාට කාගෙන් හරි රෙකමෙන්ඩේෂන් එකක් හම්බුනොත් මෙතන පෙන්නනවා. ඔයා කාට හරි රෙකමෙන්ඩේෂන් එකක් දුන්නොත් ඒක මේ given කියන තැන පෙන්නනවා. ඒකත් එහෙම ලොකුවට ඉතින් හිතන්න දෙයක් නෙමෙයි. ඊට පස්සේ publications. ඔයා මේ වෙද්දි මොනවා හරි publications කරලා තියනවා නම් research එකක් එහෙම කරලා publish කරලා තියනවා නම් ඒ ටික මෙතෙන්ට දාන්න පුළුවන්. ආටිකල් එකේ topic එක ඊට පස්සේ ඔයාක publish කරේ කොහෙද date එක ඊට පස්සේ මෙතනදී අපිට මේ ඒක ඇඩ් කරන්න පුළුවන් publication එකේ URL එක. දැන් ගොඩක් වෙලාවට දැන් අර procedure එක අපිට ගන්න පුළුවන්නේ. ඒකේ URL එක එහෙම තියෙනවා නම් මෙතෙන් ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මම මේ මට අතරම ඇඩ් කරන්න බැරි වුණා. මම දෙක තුනයි දාලා තියෙන්නේ. අනිත් ඒවත් මෙතෙන්ට ඔක්කොම ටික කරලා තියෙන දේවල් ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ටෙස්ට් ස්කෝර්ස් තියෙනවා. මොනවා හරි මේ ඒක එච්චරම ඉම්පෝටන්ට් නැහැ. මොනවා හරි වාගේ ස්කෝර්ස් තියෙනවා නම් ඉස්කෝලේ කාලේ හරි නැත්නම් වෙන මොනවා හරි ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ languages ඒකත් එතෙන් ඇඩ් කරන්න පුළුවන්. හරි. එතකොට ප්‍රොෆයිල් එකේ උඩටම ගියාට පස්සේ තියෙනවා මෙතන add profile section කියලා. ඉතින් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ sections ටික ඔයාගේ ප්‍රොෆයිල් එකේ පෙන්වන්න නැත්නම් මෙතනින් අපිට පුළුවන් ඒ ටික ඇඩ් කරගන්න. කෝ එකට ගියාට පස්සේ තියෙනවා education, position, services, career break, skills ඒ වගේ දේවල්. මේවා නම් මම හිතන්නේ දැනටම available. නැත්නම් ඔයාලට පුළුවන් මේක ක්ලික් කරලා දාගන්න. ඊට පස්සේ recommended වල තියෙනවා තව featured, license මේ වගේ දේවල් ටිකක්. ඊට පස්සේ additional එකේ තියෙනවා මේ වගේ දේවල්. දැන් අපි හිතමුකෝ ඔයාලට publications මුකුත් නැහැ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පුළුවන් ඒක දාන්න නැතුව ඉන්න. හැබැයි ඔයාලට patent එකක් තියෙනවා. එහෙනම් අපිට පුළුවන් ඒක display කරන්න. ඔයාලට මේ add patent එකට ගියාට පස්සේ ඒ section එක ඔයාගේ profile එකේ available වෙනවා. ඊට පස්සේ අපි හිතමුකෝ ඔයාලට මොනවා හරි awards තියෙනවා. ඔයා sports කරන කෙනෙක්. ඒ awards තියෙනවා. එහෙම නැත්නම් වෙන මොනවා හරි award එකක්. එහෙනම් ඔයාලට පුළුවන් මේ section එක දාගන්න. ඉතින් පබ්ලිකේෂන් එකක් නැතුව ඒ සෙක්ෂන් එක තියන්න එපා. එතකොට නිකන් හිස්සනක් වගේනේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඒ සෙක්ෂන් එක අයින් කරලා දාන්න. එතකොට ඔයාගේ ප්‍රොෆයිල් එක ලස්සනට පෙන්නනවා. හරි. ඉතින් දැන් අපි මම හිතන්නේ ඕවරෝල් ගොඩක් දේවල් හදාගෙන ඉවරයි. ඊට පස්සේ තව ෆීචර්ඩ් කියලා සෙක්ෂන් එකක් තියෙනවා. තියෙනවා කියන්නේ ඇඩ් කරගන්න පුළුවන්. ඒකෙදි ඔයා දාලා තියෙන පෝස්ට් වලින් මොන හරි ස්පෙෂල් එකක් තියෙනවා නම් ඔයාට ෆීචර්ඩ් එකට ඇඩ් කරගන්න පුළුවන්. ඒක ඇඩ් කරන්න මේ විදිහට මේ පෝස්ට් එකට ගියාට පස්සේ මෙතනින් feature on top of profile කියලා තියෙනවා. ඔයා මොනවා හරි කියන්නේ අර අපි FB එකේ pin කරන්නේ post එකක් අන්න ඒ විදිහට. ඒ විදිහට මේ profile එකේ උඩම ඔයාට මේ විදිහට එක මේ එකක් හරි කීපයක් හරි post පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් post එකක් නැතුව වෙන මොකක් හරි දෙයක් වුණත් ඔයාට මෙතනින් add කරන්න පුළුවන් post එකක්, article එකක්, link එකක්, media ඒ ඕනම දෙයක් ඔයාට මෙතෙන්ද featured part එකට add කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා open to කියලා. ඉතින් ඔයා මේ වෙද්දි job එකක් හොයන කෙනෙක් නම් finding a new job කියලා දාන්න පුළුවන්. එතකොට ඔයාගේ profile picture එකට frame එකක් වැටෙනවා. දැකලා තියෙන අර open to work කියලා තියෙන මෙන්න මෙතන පහළම තියෙනවා මම හිතන්නේ පේනවා ඇති. මේ ඒ වගේ frame එකක් වැටෙන්න තමයි අපි මේ
මේක දාන්න. ඉතින් මෙතන දාන්න පුළුවන් ඔයාගේ job titles මොනවද ඔයා හොයන්නේ මොන වගේ jobs. ඊට පස්සේ location එක. ඒක remote job එකක්ද නැත්නම් on site ද hybrid ද location නම් කොහෙද? ඊට පස්සේ immediately ඔයා available ද නැත්නම් flexible ද full time ද part time ද ඒ ඔක්කොම දේවල් ටික දීලා මේක ඉතින් අහන දේවල් ටික දීලා ඕකේ කරන්න තියෙනවා. එතකොට ඔයාගේ profile picture එකට මෙන්න මෙතනින් වැටෙනවා open to work කියලා. ඉතින් ඒක තමයි ඇත්තටම දැනට අපිට අදාළ වෙන්නේ. එහෙම නැත්නම් ඔයා hire කරන කෙනෙක් නම් මේක දාන්න පුළුවන්. එතකොට hiring කියලා වැටෙනවා. දැකලා ඇති සමහර අය profiles වල එහෙම බලා ගන්න පුළුවන්. හරි. එතකොට important දේවල් ටික මම පෙන්නන්නම් මෙතනින්. ඊළඟට මෙතන මේ වැත්තට ඉතින් කියන්න තරම් දේවල් නෙමෙයි. මෙතන එක ස්පෙෂල් දෙයක් තියෙනවා save to PDF කියලා. ඉතින් මේක ක්ලික් කරාම ඔයාගේ මේ ප්‍රොෆයිල් එක ඇත්තටම මේ PDF එකක් විදිහට මෙතනින් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඒක ඉතින් ඔයාට CV එකක් විදිහටත් යූස් කරන්න පුළුවන්. ඒක වටිනවා. හැබැයි එච්චරම ඉතින් මම සාර්ථකයි කියන්නේ නැහැ. CV එකක් හදාගන්න එක හොඳයි මීට වඩා. හැබැයි මම කියන්නේ එක ෆීචර් එකක්. ඒ විදිහටත් ඔයාට මේක ගන්න පුළුවන්. ඔයාගේ account එකම PDF එකක් විදිහට. ඒකත් අපිට වටිනවා. හරි. එතකොට ওই ටික තමයි ඇත්තටම ප්‍රොෆයිල් එක ගැන දැනගෙන ඉන්න ඕන දේවල්. හැම සෙක්ෂන් එකම මම ඔයාලට දැන් එක්ස්ප්ලেইন කරා. ওই විදිහට මේ පාර්ට්ස් ටික ඔයාලට ඇඩ් කරගෙන යන්න තියෙන්නේ. මේක ටිකක් ෆැමිලි වුණාට පස්සේ හරිම ලේසි FB Instagram වගේම තමයි. මේ LinkedIn වලට අලුත් කෙනෙක් නම් නිකන් එකපාරට අමාරුයි වගේ ඇති. හැබැයි ටික දවසක් යූස් කරගෙන යද්දි අනිත් සෝෂල් මීඩියා වගේම තමයි. ඊට පස්සේ මෙතන contact information දෙන්න පුළුවන්. ඒවා ඉතින් අනිත් ඒවා වගේමයි අලුත් දෙයක් නෙමෙයි නිකන් ඔයාලට දෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතන ඔයාලට මේ connection හදාගන්න request ඇවිල්ලා තියෙනවා නම් මෙතන පෙන්නනවා. මේකට ගියාම. එතනින් ඔයාලට accept කරන්න පුළුවන්. එහෙම නැත්නම් ignore කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි යමු jobs වලට. තව ගොඩක්ම වැදගත් section එකක්. ගොඩක් කියන්නේ ඇත්තටම අපිට LinkedIn එක ඕන වෙන්නේ ඉතින් මේකට තමයි. අපිට පුළුවන් මෙතනින් jobs හොයාගන්න. දැන් අර අපේ profile එක preference අනුව තමයි යා මේ ටික suggest කරන්නේ. මේ වගේ දැන් අපි හිතමුකෝ software engineer remote job එකක් හොයනවා. මේ තියෙන full time එකක්. එතකොට මේක ක්ලික් කරාම අපිට ඒක information ඔක්කොම බලා ගන්න පුළුවන්. ඔයාට හිතනවා නම් ඒකට හරියනවා කියලා. ඔයාට පුළුවන් මෙන්න මෙතනින් apply කරන්න. ඉතින් මේකේ ඔක්කොම දාලා තියෙනවා එයා කරන responsibilities, එයාට තියෙන responsibilities මොනවාද? ඒතර job එකට ඉල්ලන qualifications මොනවාද? ඊට පස්සේ company එක ගැන ඒ හැම දෙයක්ම මෙතනින් බලා ගන්න පුළුවන්. ඒක අපිට හරියනවා නම් ඔයාට පුළුවන් apply කරන්න. එහෙම නැත්නම් ඔයා පස්සේ apply කරන්න හිතන් ඉන්නවා නම් ඔයාට ඒක save කරගන්න පුළුවන්. හරි. ඉතින් මෙන්න මේ විදිහට jobs බලා ගන්න පුළුවන්. මෙතන නැති එකක් තියෙනවා නම් ඔයාට මෙතන type කරන්න පුළුවන්. ඔයාට ඕන එක. අපි හිතමුකෝ IT internship එකක් කියලා. SC internship එකක් හොයනවා. එතකොට SC internship කියලා search කරාම ඔයාට මේ දේවල් ටික බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම දැනට අපි හිතමුකෝ ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් වගේ ඉන්නවා කියලා. එතකොට දැනට ඉන්ටර්න් එකක් කරන්නේ නැහැනේ. ෆයිනල් ඉයර් එකේදී වගේ තමයි ගොඩක් වෙලාවට අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් ඉන්ටර්න් එකක් කරන්නේ. එතකොට ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් වගේ ඉන්නවා නම් ඔයාලට පුළුවන් LinkedIn එක යූස් කරලා මම මේක ටිප් එකක් දෙන්නේ. මෙතනින් ඔයා ආස ඉස්සරහට කරන්න හිතාන් ඉන්න ජොබ්ස් එහෙම සර්ච් කරලා බලන්න. අපි හිතමුකෝ ඔයා ආසයි ෆුල් ස්ටැක් ඩිවෙලොපර් කෙනෙක් වෙන්න. එතකොට අපි මෙන්න මේ විදිහට බලලා අපි බලනවා එයාගේ මොනවද ඉල්ලලා තියෙන qualifications. ඒ වගේ අපි මේ වගේ jobs කීපයක් කියන්නේ full stack developer companies 10ක විතර අපි හොයාගන්නවා මේ වගේ vacancies 10ක්. ඊට පස්සේ ඔයා කියවලා බලන්න ඉල්ලන qualifications මොනවද කියලා. එහෙනම් ඔයාලට පුළුවන් අද ඉඳන් මේ qualifications හදාගන්න try කරන්න. එතකොට ඔයා final year එකට ගියාට පස්සේ හරිම ලේසියෙන් ඔයාට මේ වගේ job එකකට apply කරන්න පුළුවන්. හේතුව දැන් ඔයා මේ අවුරුදු 3 එහෙම නැත්නම් මේ අවුරුදු 2 යනකොට මේ ඉල්ලන qualifications ඔක්කොම ටික හදාගෙන තියෙන්නේ. ඉතින් ඒකත් එක ටිප් එකක් මතක තියාගන්න. ඒ වගේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ෆයිනල් ඉන්න කෙනෙක් නම් ඔයාට කෙලින්ම ආස ජොබ් එකක් සිලෙක්ට් කරලා ඒවට ඇප්ලයි කරන්න පුළුවන්. හරි. ඉතින් ඒ විදිහට තමයි අපි ජොබ් එකක් හොයාගන්නේ. සමහර වෙලාවට තියෙනවා LinkedIn එක through ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයාලගේ වෙබ්සයිට් එකට ලින්ක් කරන වෙලාවල් තියෙනවා. ඒතකොට වෙබ්සයිට් එක through ඔයාට පුළුවන් ඒ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න. හරි. එතකොට ඒ විදිහට තමයි වැදගත් දේවල් ටික තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන LinkedIn Learning.
ඉතින් LinkedIn learning එක මම හිතන්නේ මේ අර සමහර යුනිවර්සිටිස් වල යුනිවර්සිටි මේල් එකට ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ප්‍රීමියම් account එකට හම්බ වෙනවා. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාලට ඒක ඔය තියෙන එක courses වගේ දේවල් ඒවා කරන්න පුළුවන්. ඒවා කරලා ඒ වගේ සර්ටිෆිකේට් එක ඔයාලට පුළුවන් LinkedIn එකේ පෝස්ට් කරන්න. මම ඒ වගේ සර්ටිෆිකේට්ස් කීපයක් පෙන්නන්නම්. ගොඩාක් කලින් පෝස්ට් කරපු ඒවා කීපයක් ඇති මේකේ. අ, ඉතින් ඒක ඇතරම මේ ඔයාලට අර ප්‍රොෆෙෂනල් නිකන් නෝමල් සර්ටිෆිකේට් එකක් විදිහටම ඒ තරම්ම වැලිඩ් පාවිච්චි කරන්න පුළුවන්. CV එකට එහෙම ඇඩ් කරන්න පුළුවන්. LinkedIn learning එකේ තියෙන ඒවා දැන් YouTube එකේ එහෙම තියෙන දේවල් වලට වඩා අපිට මේක ප්‍රොෆෙෂනල් සර්ටිෆිකේට් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි LinkedIn එකේ සර්ටිෆිකේට්ස් පෙන්වන්නේ. අර කම්ප්ලීට් කරා කියලා ඔයාලට මේ වගේ සර්ටිෆිකේට් එක ඩවුන්ලෝඩ් කරලා මෙතෙන්ට ප්‍රොෆයිල් එකට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් ඔයා කෝසස් කරද්දි බලන්න එතන දාලා තියෙනවා යටින් සර්ටිෆිකේට් එකක් දෙනවද එහෙම නැත්නම් සමහර කෝසස් තියෙනවා without certificate. ඉතින් ඔයාලට සර්ටිෆිකේට් එකට නම් කරන්නේ මේක හරියට බලලා කරන්න නැත්නම් කෝස් එක කරලා ඉවරුණාට පස්සේ සර්ටිෆිකේට් එකක් නැති වුණොත් අපරාධේ. අපරාධ කියනවා ඒකට නම් කරන්නේ. ඉතින් ඒ වගේ මේ තියෙන්නේ ඒ වගේ දේවල්. ඉතින් යුනිවර්සිටි මේල් එකට මේ LinkedIn learning හම්බ වෙනවා නම් ඇත්තටම වාගේ මේ අවුරුදු 3 එහෙම නැත්නම් මේ අවුරුදු 4ට විතරයිනේ තියෙන්නේ. ඒ නිසා මේ ඒ කාලය ඇතුළත try කරන්න මේ වගේ courses ටිකක් කරලා certificates ටිකක් ගන්න. ඒක ඔයාලට වටිනවා ඉස්සරහට post කරන්න. එහෙම නැත්නම් මේ LinkedIn එකේ දාන්නත් ඒ දේවල් වටිනවා. හරි. එතකොට ඒ දේවල් තමයි ඉතින් මේන්ලි LinkedIn එක ගැන දැනගන්න තියෙන. මම හිතනවා ඔයාලට ඕවරෝල් අයිඩියා එකක් එන්න ඇති. ඉතින් මේ දේවල් එහෙම අපි දාන්න ඕනේ නැහැ. ඒ ඔටෝමැටික්ලි පෙන්නනවා මේ මෙතන අපි වර්ක් කරන තැන මේ උඩම තියෙන එක්ස්පීරියන්ස් එකයි ඊට පස්සේ এডুকেෂන් වල උඩම තියෙන එකයි තමයි මෙතෙන්ට එන්නේ. ඒක ඔයාලට ඒ ඕඩර් එක වෙනස් කරාම මේකත් වෙනස් වෙනවා. ඒ විදිහට ඔයාලට ඒක චේන්ජ් කරගන්න පුළුවන්. ප්‍රීමියම් account එකක් නම් මෙතන මේ විදිහට මේ මෙහෙම අයිකන් එකක් පෙන්නනවා. එහෙම නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ඒත් ඔයාලට ඒ ෆීචර්ස් ටික අපිට ඕන වෙන ෆීචර්ස් ටික ඒ විදිහටම හම්බ වෙනවා. හරි එතකොට මේ ටික තමයි LinkedIn එක ගැන දැනගෙන ඉන්න තියෙන්නේ. ඉම්පෝර්ටන්ට් වෙන දේවල් ඔක්කොම ටික කියලා දුන්නා. ඉතින් ඒ ටික තමයි එහෙනම් දැනගෙන ඉන්න තියෙන්නේ. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් LinkedIn account එකක් හදාගන්න. අතරම අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් නම් ඒක ගොඩක් වටිනවා අර ජොබ් එකකට යන්න. ඒ වගේම අර වගේ ප්‍රොෆෙෂනල් වර්ක් පෙන්වන්න මේක වටිනවා. දැන් CV කරුණාත් අපි ඇත්තටම FB account එක Instagram එක එහෙම link කරන්න බෑ. කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඇත්තටම අපි ගොඩක් වෙලාවට ඉතින් ෂෙයා කරන දේවලුත් එක්ක ඒක වෙන කාටවත් පෙන්වන්න බෑනේ. මේ ඒ නිසා ඒ වගේ වෙලාවකදී ඉතින් ඔයාලට LinkedIn account එකක් තියෙන එක වටිනවා. ඒක CV එකට දාන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට දැන් කාලේ job එකකට apply කරද්දී එයාලා ඔයාගේ LinkedIn account එක ඉල්ලනවා. account එකේ මේ URL එක. මෙතන මේ පැත්තේ තියෙනවා මේ profile එකේ URL එක. මෙතනින් copy කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ job application වල මේ link එක යාලා ඉල්ලනවා. GitHub link එක ඉල්ලනවා, LinkedIn link එක ඉල්ලනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම account එකක් හදලා තියාගන්න. first year වුණත්, final year වුණත් අනිවාර්යෙන්ම වටිනවා. ඒ නිසා ඒක හදලා තියාගන්න. ඒ වගේම නිකන් ඉතින් හිස් account එකක් තියාගන්න එපා. මොනවා හරි upload කරන්න ඕන තරම් දේවල් තියෙනවා. ඔයා යුනිවර්සිටි එකේ කරන ප්‍රොජෙක්ට් එකක් එහෙම නැත්නම් ඔයා මොනවා හරි අසයින්මන්ට් එකක් කරනවා ප්‍රසන්ටේෂන් එකක් කරනවා ඉතින් ඔයාට ඔක අප්ලෝඩ් කරන්න පුළුවන් ඇත්තටම ඉතින් ඒක ප්‍රොෆෙෂනල් දෙයක්නේ අපි හිතමු ඔයා ඔයාගේ පළවෙනි ප්‍රසන්ටේෂන් එකක් කරනවා යුනිවර්සිටි එකේ ඔයා තාම ඉන්නේ ෆස්ට් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් ප්‍රශ්නයක් නැහැ ඔයාට LinkedIn එකට දාන්න පුළුවන් මගේ පළවෙනි ප්‍රසන්ටේෂන් එක මෙන්න මේ විදිහට කියලා මොකක් හරි හැල්ලක් එක්ක ඔයාට පුළුවන් ඉතින් මේ වගේ දෙයක් දාන්න එහෙම නැත්නම් වර්ක් කරනවා නම් වර්ක් කරනවා හරි නැත්නම් සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් යනකොට යුනිවර්සිටි එකේ කරන ප්‍රොජෙක්ට්ස් අලුතෙන් ඉගෙන ගන්න දේවල් එහෙම නැත්නම් අපි හිතමු ඔයා මොකක් හරි වර්ක්ෂොප් එකකට අටෙන්ඩ් වෙනවා. ඒ වගේ දෙයක් වුණත් ඔයාට ෆොටෝ එකක් අරගෙන මේකට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපි LinkedIn account එක හදාගන්නේ. එහෙනම් මම හිතනවා ඒක ක්ලියර් ඇති කියලා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් thank you so much. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.